සිල්ව සිනමා channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. The Prisoner of Beauty drama එකේ 6 වෙනි කොටසත් අරගෙන ආවා. වේශාවෝ ශාවෝමන්ව ඔහුගේ තෑත්තකින් අරගෙන නගරයේ වෙත වැස්සේ තෙමමින් එන්න ගන්නවා. ඒ අතරේදී ඔන්න වෙයි අධිරාජ්‍යයේ වෙත ඇතුල් වුණාම ශාවෝමන්ට එකපාරටම සිහිය ඇවිත් නැවත එහෙමම සිහිය නැති වෙලා යන්න ගන්නේ. ගොන්සුන් උපදේශක වේශාවට කියන්නේ අසනීප වුණ මනාලියව දවස් ගාණක්ම දාලා ගියා මේක යන්ෂෝ වැසියන්ට ආරංචි වුණොත් නින්දාවක් වෙන්නේ කියලා. ඉතින් ආර්යාව අවදි වුණාම සමාව ගන්න කියන්නේ. ඔන්න ශාවෝමන් දවස් 2කට පස්සේ අවදි වෙනවා. ඇය වටපිට හැරිලා බලලා කොහෙද ඉන්නේ අහනවා. ඉතින් වෙයි අධිරාජයාගේ නිදන කාමරේ ඉන්නේ කියලා සේවිකාවන් කියන්නේ. ෂූ ආර්යාව ඇවිත් කියලා තියෙනවා. ශාවෝ ආර්යාවට සිහිය ආවහම පැති කුටියට යන්න කියලා. මොකද මාස්ටර් ඉන්න ප්‍රධාන කුටියේ වෙන අය ඉන්නවට ඔහු කැමති නෑ කියලා. වේශාවෝ ප්‍රධාන කුටිය වෙත ආවහම ඇය බොහෝ විවාහ කරගත්ත නිසා ගොඩක් අමාරුවෙන් මාලිගාවට ඇවිත් ඉන්න ඇති කිව්වහම ඇය ඒතේ තේරුම් ගත් එක ගැන වේශාවෝ හොඳයි කියනවා. ඒ වගේම ඇයට කුටිය හදලා දෙන්න සේවිකාවට ඌ කතා කරන්නම් කියද්දි ඇයට වෙන කුටියකට යන්න කිව්ව කතාව මතක් වෙලා අමාරුවෙන් ඉන්නේ පෙන්නන්න කැස්සක් අහින්න ගන්නවා. ඉතින් ඇයට හොඳටම අසනීපයි වගේ හැසිරෙනකොට වේශාවෝ බය වෙලා ඇයව වැටෙන්න ගියාම අල්ල ගන්න හදද්දි අතේ තුවාලයක් තිබිලා කෑ ගහන්න ගන්නවා. ඔහු දුන්න බෙහෙත් කුඩු වලින් සනීප වෙමින් තියෙන්න කියලා ඇය කියනවා. අන්තිමටම ඇය බිම ඉඳගත්තාම මහා අයියෙන් කහිනකොට වේශාවට කරගන්න දෙයක් නැතුව ඇයට ප්‍රධාන කුටියේ ඉන්න කියලා ඔහු පැති කුටියට යන්නම් කියන්නේ. ඒ අනුව ඇය ස්තුති කරලා ඉක්මනටම ඇඳට නැගලා නිදා ගන්නවා. ඉතින් කිසි දෙයක් හිතා ගන්න බැරුව වේශාවෝ අන්තිමටම පිට වෙලා ගියාම ශාවෝමන්ගේ සේවිකාවෝ ටික ආවහම තමයි ශාවෝමන් නැගිටලා කියන්නේ එයාව දවස් 3ක්ම නගරයේ එළිය තියලා තිබුණ නිසා මේ වගේ දේවල් නොකර එයා වෙయ్యాරයාව වෙන්නේ කොහොමද කියලා. ඒකට නම් සේවිකාවන්ට hina යනවා. ඔන්න වේශාවට පැති කුටියට නිදා ගන්න යන්න වෙනවා. දූවිල්ලෙන් පිරලා තියෙන මේ කුටිය කාලයකින් අස් කරලා නම් නැහැ. ඉතින් කැස්සක් අහිමින් දූවිල්ල පිහිදාමින් මෙයා නිදා ගන්න හදනවා. එතා උදේ වෙන්චෝයෝ වේශාවට ඇඳුම් වගේක් අරගෙන ප්‍රධාන කුටිය පැත්තට යද්දී ශාවෝමන් ඇතුලේ ඉඳලා එනවා දැකලා කලබල වෙනවා. ඒ වගේම වේශාවෝ දූවිලි පිරුණ කුටිය ඇතුලෙන් එනවා දකින සේවිකාවත පුදුම වෙලා ඔහු යන දිහා බලාගෙන ඉන්නේ. අන්තිමටම වේශාවෝගේ අම්මට වෙන්චෝයෝ ඇය දැක්ක දේ ගිහින් කිව්වහම ඇයට හොඳටම තරහ යනවා පුතාට පැති කුටියේ ඉන්න දේලා නිසා. ඊට පස්සේ පෙන්නනවා වේශාවෝ වෙයිලියන් ජෙනරාල් වරයාට කියනවා හමුදා පටේයින් 3000ක් ලෑස්ති කරන්න පැංගීවල ස්ථානගත කරන්න කියලා. ඉතින් දැනට ඌට පිරිස බය වෙලා ඉන්න හින්දා පාර දෙන්න ඉදිතර නෑ කියලා දන්නවා. ඒ නිසා කලින්ම හැමදේටම සූදානම් වෙයි. වේශාවට ඕනි වෙන්නේ යොග්නින් නැල ආරක්ෂා කරන්න. මොකද යොග්නින් නැල නිසා අවුරුදු 1000කට කලින්ද යුද්ධයක් ඇති වුණේ කියලා උට අමතක නැහැ. ඒත් උපදේශක නම් කියන්නේ වෙයිහා ශාවෝ අතර විවාහය නිසා සාමයේ ඇති වෙලා තියෙන මේ මොහොතේ හමුදාව ස්ථාපිත කරන එකෙන් ශාවෝ පවුල බය වෙයි. ආර්යාව පවා මොනව හිතයිද දන්නේ නැහැ. ඒකෙන් යුවලක් ලෙස දෙන්නට ජීවත් වෙන එක පවා අපහසු දෙයක් වෙයි කියලා. ඒත් විවාහ වෙනකොටම ඇය ශාවෝ කෙනෙක් නෙමෙයි කියලා ඔහු කිව්ව නිසා ප්‍රශ්නයක් නැති වෙයි කියලා හිතනවා. ඒ වගේම ඒ ගැන වද වෙන්න වෙලාවකුත් මේ වෙනකොට ඔහුට නෑ කියන්නේ. ඒතරේ වේශාවෝ කුටිය පැත්තට එද්දී අද ප්‍රධාන කුටියෙන් ශාවෝමන් ඉවත් වෙනවා කියලා තිබුණත් තවම ඉන්න එක ගැන කලබල වෙලා බලන්න ආවහම ඇය වේශාවව දැක්ක ගමන් ආපහු බොරුවට කැස්සක් අහින්න ගන්නවා. ඉතින් කතා කරන්න බැරි තරමටම ඇයට අසනීප බව අඟවන්න ගන්නේ. ඒ වගේම අමාරුවෙන් බඩු ටිකක් ලෑස්ති කරගෙන යන්න හදද්දී ඔහු ඇයට තව දවසක් කුටියේ ඉන්න කියලා හෙට එන බව දැනුම් දීලා ගියහම ඇය සතුටු සොරෙන් ස්තුති කරනකොට ඔහු ඇරිලා බලද්දී ආපහු අමාරුවෙන් කහින්න ගන්නවා. ඒ කැස්ස දැකලා ඔහුටත් කැස්සක් ඇදෙනවා. ඒ එක්කම මෙයා එළියට ගිහින් ආපහු පුදුම වෙලා පැතිකුටිය පැත්තට යන්නේ. පහුවදා සභාව විතරේ හංජුන් හා යූජුන් වලට නියගයක් ඇති වෙලා නිසා
ඒ නගරේ ඉක්මනටම අල්ලගන්න පුළුවන් කියලා වේශාවෝගේ මාමා කියනවා. ඒත් වේශාවෝ කියන්නේ යන්ෂෝ එක්ක සන්තානයක් ඇති කරගත්ත හින්දා නැවත ප්‍රදේශයේ ගොඩනගන්න කාලයක් ඕන. හරි වෙලා වෙනකම් කෙටි ක්‍රමවලින් පාලනය ලබා ගන්නවට වඩා ආක්‍රමණය කරලා ලබා ගන්න වේශාවට නම් ඕනේ වෙන්නේ. ශාවෝ ආර්යාවට දැන්ම වේශාවට දරුවන් ලබා දෙන්න බැරි නිසා උපභාර්යාවක් ලබා ගන්න කියනවා. දැනටමත් විවාහ වෙලා මාස 3කටත් ආසන්න කාලයක් ලබා ගත්තා කියලා. ඒත් උපදේශක නම් තවම ඒ දේ නුසුදුසු බව කියන්නේ. ඉතින් මාමා දවස් 3කට තමයි මාස 3ක් කියලා අදහස් කරන්නේ. හෙට විවාහයේ ප්‍රමාද කළොත් හෙටට අවුරුදු 3ක් වෙනවා කියලා උපභාර්යාවක් ගන්නම කියනවා. ඒ නිසා ඔහු අදාගත්ත දුවෙක් ඉන්න බව කියමින් ඇය වේශාවට විවාහ කරලා දෙන්න හදන්නේ. මේ ඔක්කොම බලන් ඉඳලා උරුමකාරයෙක් නැතුව මාමට සැනසීමක් නැත්තහන්න ගන්නවා. මාමනා රාජ්‍යයේ යහපතට මේ දේවල් කියන්න කියනවා. ශාවෝ ආර්යාව දේශපාලනික හේතු මත විවාහ කරගත්ත නිසා දෙන්න අතර ආදරයක් නැති හින්දා අනිවාර්යෙන් උපභාර්යාවක් අවශ්‍යයි කියන්නේ. එතකොට වේශාවෝ hina වෙමින් කියනවා ඔහු හා ශාවෝ ආර්යාව අතර ආදරයක් නැහැ කියන්නේ කවුද අහලා ඇයව පැංගී වෙනුවෙන් විවාහ කරගත්තත් අන්තිමටම ඇයගේ ලස්සන වගේම ජනතාව ගැන සැලකිලිමත් වෙන බව දක්ෂ හා හැකියාව තියෙන වටිනා බිරිඳක් කියලා ඇයව තේරුම් ගත්තා. අන්තිමටම ඇය වෙයි කෙනෙක් වෙන්නත් දිවුරුම් දුන්න බව කියනවා. ඉතින් දෙන්න ආදරණීය යුවලක් විදියට ඉන්න බව මාමට පැහැදිලි කරන්නේ. ඒ වගේම වේශාවෝ තමන්ගේ ප්‍රධාන කුටිය පවා ශාවෝ ආර්යාව වෙනුවෙන් අතහැරපු කතාව උපදේශකවරයා පැහැදිලි කරන්නත් ගන්නවා. දෙන්න අතර මොනතරම් ආදරයක් තියෙනවද කියලා පහදලා දෙමින්. ඒ අතරේදී ශාවෝමන්ට සේවිකාවන් වගේක් කෑම බීම ගෙනත් තියෙනවා දැකලා ඇයි පුදුම වෙනවා එකපාරටම ආකල්පය වෙනස් වුණ නිසා. ඉතින් ශාවෝමන්ට හිතෙන්නේ ඇත්තටම වේශාවෝ මේ කියන විදියට ඔහුගේ පිරිසට කරුණාවන්තද කියලා. ඉතින් ශාවෝමන් සේවිකාවට අධිරාජ්‍යයට කියන්න කියනවා ඇයි සුවපත් වෙලා ඉන්නේ ඒ නිසා නැවත කුටියට එන්න කියලා. එතකොටම වේශාවෝ සේවකයෙක්ව කුටියට එවලා ඔහුගේ ඇඳ ඇතිරිලි ඇඳුම් අරගෙන එන්න කියලා ඉල්ලීම් කරලා තියෙනවා. ඔහු කාර්ය බහුල නිසා තව ටික දවසක් පැතිකුටිය නිදා ගන්නවා කියලා. ඊට පස්සේ ශාවෝමන්ට ආරංචි වෙනවා වේශාවෝ උපභාර්යාවක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒකෙන් නැයට අගෞරවයක් වෙනවට ඔහු කැමති නැහැ කියලා. මේ ගැන සේවිකාව ශාවෝමන්ට කියද්දී නැණී ගොඩක් සතුටු වෙනවා. මොනවා නැතත් අන්තිමටම දෙන්න අතර සෙනෙහසක් ඇති වෙලා තියෙන එකට ඇය සතුටු වෙන්නේ. ඒ කියන දෙයින් ආදරේ තියෙනවා කියලා නම් ඇයි නම් හිතන්නේ නැහැ. යන්ෂෝ වලින් ලිපියක් ඇවිත් තිබිලා ශෞටාවෝ සේවිකාව ශාවෝ ආර්යාවට ඇහෙන්න කියවන්න ගත්තාම ශෞටාවට ඒක කියවද්දී තේරුම් යන්නේ කාන්තාවන්ට ලබා දෙන උපදෙස් වගේක් තියෙන්නේ කියලා. ඉතින් යන්ෂෝ පළාත ආරක්ෂා කරන්න වංශ දෙක අතර ගැටුම් විසඳන්න ශාවෝමන්ගේ මාමට ඕන බව ශාවෝමන්ට තේරුම් යනවා. මේ නිසා ඇයගේ මෘදු බව පාවිච්චි කරලා යන්ෂෝ වලට ප්‍රතිලාභයක් ලබා ගන්න ශාවෝමන් අදහස් කරන්නේ. මේ අතරේදී වේශාවෝ ළඟට තවත් පිරිස ඇවිත් ශාවෝ ආර්යාවෝගේ බිරිඳ විදියට ඉන්න නුසුදුසුයි කියලා උපභාර්යාවක් ලබා ගන්න කියනවා. වේශාවෝ ඒ පිරිසට කෑ ගහන්න ගන්නකොට ශාවෝමන්ද එතනට ඇවිත් ඉඳලා ඕ කියන දේවල් අහන් ඉන්න ගන්නේ. ඇයට නරක විදියට කතා කරන්න එපා කියන්නේ ඇය දැන් වෙයි ආර්යාව ආපහු උපභාර්යාවන් ගැන කතා කරන්න එපා කියලා. ශෞටාවටද වෙයි අධිරාජ්‍ය හරිම මීරි කෙනෙක් කියලා හිතනවා. කොහොම හරි සේවකයෙක් ආර්යාව ඉන්නවා දැකලා මේ ගැන අධිරාජ්‍යයට කියනවා ඔහුට සුප්පරන් ඇවිත් කියලා. කොහොම හරි වේශාවෝ ඇයි ළඟට ගිහින් ඇයගේ අත අල්ලගෙන පිරිස ඉදිරියට එක්කගෙන යන්න ගන්නකොට ඇයටත් එකපාරටම පුදුම හිතෙනවා. ඇයට පවුලේ වැඩිහිටියන්ව හඳුන්වලා දෙත්තේ ඇය උන්ට ආචාර කරන්න ගන්නවා වගේම හැමෝම ඉදිරියේ ඇය ගැන සැලකිලිමත් වෙන බව පෙන්වන්න ගන්නේ සලුවක් ඇයගේ ඇඟ වටා ඔතලා. පිරිස කියාට පස්සේ
ඇය ඌට නැවත ප්‍රධාන කුටිය වෙත එන්න කියනවා. ඊට පස්සේ දෙන්න එළියට පිට වෙලා යද්දී ශාවුමන්ට වතුර දිගේ ඇවිද ගන්න බැරුව ඉන්නකොට ඔහු ඇයව වඩාගෙන ඇවිදින්න පුළුවන් තැනකින් තියලා යනකොට ඇයට සතුටක් දැනෙන්නේ. ඊට පස්සේ ඌගේ පස්සෙන් දුවන්න ගන්නවා. කොහොම හරි අන්තිමටම වෙයිෂාවෝ ඇයව ප්‍රධාන කුටියෙන් යවන්නේ නැතුව ඇයට ඉන්න තියලා තියෙනවා. සේවිකාවක් ඇයගේ කම්මුල රතු වෙලා තියෙනවා දැකලා අසනීපයක් අහද්දී ඇය කියන්නේ ඇයගේ හදවත ළඟකදී ඉඳලා වේගයෙන් ගැහෙන බව. ශවුටාවෝ සේවිකාව එතා ආර්යාව අසනීප වුණ දවසේ වෙයි අධිරාජ්‍යයා ඇයව නගරයට එක්කගෙන ආපු හැටි මතක් කරන්න ගන්නවා. ඇය එතකොට යන්තම් මැස්සරපු මොහොත මතක් වෙන්න ගන්නේ. මේක අහපු ගමන් ඇයට වෙයිෂාව ගැන පසුතැවීමක් ඇති වෙනවා. පැති කුටියේ ඔහුට නිදා ගන්න දුන්න නිසා. ඒ අතරේදී ඇය වෙනුවෙන් වෙයිෂාවෝ ඇඳුම් වගේක් පවා එවලා තියෙනවා දැකලා ඇයට සතුටක් දැනෙන්නේ. පහුවදා ශාවෝමන් වෙයිෂාවෝ ඉන්න කුටිය ළඟට ගිහින් ඔහු ලබා දුන්න කබාය දෙනකොට ඔහු නැවත කබායෙන් ඇයගේ සිරුර ආවරණය කරන්න ගන්නවා. ඒක දැක්කාම සේවිකාවන්ටත් සතුටු හිතෙනවා. ඉතින් ඇය ගැන බලා ගන්න කියලා ඔහු පිට වෙලා ගියාම ශාවෝමන් කුටියට ගිහින් කුටිය අස් කරන්න හිතා ගන්නවා. ඒ වගේම ශවුටාවෝ වෙයිලියන් ජෙනරාල් ළඟට ගිහින් අධිරාජ්‍යයා කන්න කැමති දේවල් ගැන පවා ෂේප් එක යහන්න ගන්නේ. ඒ විතරක් නෙමෙයි. ශාවෝමන් ඔහු වෙනුවෙන් සපත්තු දෙකක් පවා හදන්න හිතනවා. ඒතර වෙයිෂාවෝ කුටියට එද්දී ලස්සනට අස් කරලා තියෙනවා දකින්නේ. ඒ වගේම ඔහු වාස කෑම බීම පවා මේසේ උඩ තියෙනවා දැකලා ඒ ගැන සේවකයාගෙන් ඇහුවාම ආර්යාව සූදානම් කළ බව දැනගන්නවා. පහුවදා උදේ ශාවෝමන් වෙයිෂාවෝගේ කුටිය ළඟට එනවා. ඔහු ඇයට ආච්චිව බලන්න යන්න එන්න කියලා තිබුණ නිසා. ඒ අනුව දෙන්න යනකොට ශාවෝමන්ට ඔහුගේ පස්සෙන් දුවන්න වෙනවා. මොකද ඔහු උස නිසා කකුල් තියෙන අඩිය ලොකු හින්දා ඇයට ඒ මට්ටමින් නැවිත ගන්න බැරි බව කියන්නේ. ඒ අනුව ඔහු නතර වෙලා ඔළුවෙන් යමක් පෙන්නනකොට ඇයට ඒක තේරුම් ගන්න බැරුව ඒ විදිහටම ඇයි කරනවා. ඊට පස්සේ ඌ කියන්නේ කකුල් කොට නිසා ඇයට ඉස්සරහ වෙලා යන්න සුවදතුම් කූරක් පත්තු වෙන්න කාලයක් ගිහින් තිබ්බොත් ඔහු ඇවිත් ඇයව අල්ල ගන්නවා කියලා. ඒ අනුව ඇය වේගෙන් දුවන්න ගන්නවා වගේම වෙයිෂාවෝ හිමින් ඇවිදගෙන ගිහින් වේගෙන් දුවන්න ගන්නවා. අද කොටස මෙතනින් අවසන් වෙනවා. අද කොටසට ඔයාලා කැමති වුණාද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි ඊළඟ කොටසින් ඉක්මනටම හමු වෙමු.